ආලේප කරමින් පියාණනි ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස මේ දින 16 ආනන්ද 16 ද ඔබ වහන්සේට පාල් කරනවා පියාණනි ප්‍රීතියෙන් සතුටින් ඔබ වහන්සේ කරුණාවද අනුග්‍රහයද මුතුම නිදහස් කරන්න කියලා ආඥා කරනවා පියාණනි ඔබ වහන්සේට සුද්ධ සෙනගක් ලෙසින් අපුන් මෙතන කයිගෙන ඇවි ඔබ වහන්සේගේ වචනයද ඒ ශ්‍රවණය කරමින් ඒ වචනයද අදහන්න ඒ සිත තුළ ධාරණය කරගෙන ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට හැම කෙනෙක්ම ආලේප කරන්න හැම කෙනෙකුම ඔබ වහන්සේගේ බලවත් හස්තය දබමින් ආශිර්වාද කරන්න කියලා මම යාඥා කරනවා මේ මොහොත ඔබ වහන්සේට බාරයි පියාණනි ඔබ වහන්සේ ආරම්භයේ සිට අවසානයේ දක්වා අපට දෙන්නේ ඔබ වහන්සේගේ අපේ ශරීරයෙන් ඔබ වහන්සේට නමස්කාර කරනවා මේ සියල්ලම ඔබ වහන්සේ කාර්ය කරනවා කැප යේසුස් මැසිහ් ආමේන් ආමේන් අපි දෙවියන්ගේ අපේ ප්‍රසන්නතා අපි මේ දිනවල කියන්නේ අපි වහන්සේගේ නාමය උසස් කරමු මේ ස්ථානයේ අපි වහන්සේ දීලා තියෙනවා ඒ අද සවල් දවසේ දෙවියන් වහන්සේව නමස්කාර කරන්න වහන්සේ අපිට තැනක් දීලා තියෙනවා අපි වහන්සේගේ කීතු ස්වාමීන් වහන්සේ ශුද්ධයි කියන්නේ ඔබ වහන්සේ ස්වාමීනි මගේ ජීවිතේ ස්පර්ශ කරලා චේසනි මාව බාරගත්ත පෙරණි ඒ වහන්සේගේ නාමයෙන් මම උසස් කරනවා කියලා මේ වෙලාවේ අපි කියමු
හදවත ස්වාමිනී ඔබ වහන්සේ සේවය කරන්න කියන්නේ අපිට ස්වාමිනී යක්ෂයන් අපිට ස්වාමිනී පුදුම මහා ගසනවා කියන්නේ නමුත් අපි සැරෙන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ සේවය කරන්නට කියන්නේ අපි කැප වෙනවා ස්වාමිනී ජනතාවක් හැටියට ස්වාමිනී සභාවක් හැටියට ස්වාමිනී ඒ ස්වාමිනී ජීවිත දිනා ගන්නට ස්වාමිනී මරණය ඉන්නේ මේ ජීවිත නිදා ගන්නට ස්වාමිනී නිදාස් කරගන්නට ස්වාමිනී අපි අද කැප වෙනවා ස්වාමිනී සභාවක් විදියට කියන්නේ අපි ස්පර්ශ කරන්න ස්වාමිනී මේ වෙලාවේ කියන්නේ අපේ කොසල කියන ස්වාමිනී මාව ස්පර්ශ කරන්න ස්වාමිනී මම දුර්වලයි නමුත් වහන්සේ මාව ස්වාමිනී ස්පර්ශ කරන්න ජේසුනී මාව වහන්සේගේ ස්වාමිනී ආලේපේ ස්වාමිනී පොරවන්න කියලා ශිරා when a kiss down there candy, I bet you did a kind of song.
ප්‍රශංසාව ලබන්න වටින දෙවිඳුන් ඔබයි ඔබ වහන්සේ ස්වාමිනේ අද දවසේ ඒ
ඒ සියලුම ගෞරවයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට පමණක්ම දෙනවා. ආමේන්. 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 එහෙනම් ආමේන්. අද මම කතා කරන්න ටිකක් හිතපු දේත් ඇත්තටම මාර වචනයක් තියෙන්නේ. දැන් අපි ගිය සතියේ අපි ඔන්ලයින් යන දවසේ අප්පනාම කතා කරේ මතකද? මොකද්ද කතා කරේ? විශ්වාසය. විශ්වාසය කොහොමද? රෝම 10 මම ගත්තා 10 17 විශ්වාසය එන්නේ කොහොමද? වචනේ ඇසීමෙන්. Hearing the word of God. කියලා ඒ කියන්නේ වචනේ ඇසීමෙන් තමයි අපේ විශ්වාසය ඇති වෙන්නේ කියලා. රෝම 10 කවුරු හරි කියවන්න පුළුවන් 10. රෝම 10 17. ඒ ඇසීමෙන් ඇදහිලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේ. හරි. මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේගේ දැන් ඔබ තේරුම් ගන්න පුළුවන් වචනේ ඇසීම ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙන්. දැන් ඇයි මේ ගොඩාක් අයට විශ්වාසය නැත්තේ? එහෙම. බයිබලෙ කියනවා. සභාවය මේක කියන්නේ සභාවට මේ සභාවට කියන දෙයක්. ඇයි මේ සභාවට මෙහෙම කියන්නේ? ගොඩාක් අයට විශ්වාසය නැහැ. මේ මොකක්ද වචනේ ඇසීමෙන් කියන්නේ මොකක්ද මෙතන? දැන් අපි බයිබලයේ කියවනවා. මේ ඇහුණද වචනේ? වචනේ ඇහුණද? බයිබලයේ කියවනවා. අපි බයිබලයේ කියවගෙන යනවා. නමුත් ජේසුස් කියනවා කියන්නේ මෙහෙමයි. අපිට දැන් මෙතන කියන්නේ මොකද්ද? වචනය කියවීමෙන් අපිට මේ වචනය ධාරණය වෙනවද? ඇයි නැත්තේ? ධාරණය වෙන්නේ නැත්තේ. දැන් ඇදහිලි එන්නේ මේ වචනේ. ඒකේ ප්‍රශ්නද? ඇයි මේ වචනේ ධාරණය වෙන්නේ නැත්තේ? වචනේ කියවනකොට අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ දැන් අර පොඩි ළමයි ඔක්කොම අම්මලානේ මෙතන ඉන්නේ වැඩි හරියක් ඔක්කොම අම්මලා. පොඩි ළමයි එක කාලයක් වෙනවා ඒගොල්ලන් කතා කරනවා ඒගොල්ලන් දන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. මම හිතන්නේ අවුරුදු දෙකක් පයින්නකොට ඔහේ කියනවා. ඒගොල්ලන් දන්නේ නැහැ ඒගොල්ලන් මොනවද කියන්නේ. වචනේ කියනවා. නමුත් අපි වචනේ මෙනෙහි කරන්නේ නැතුව කියවනකොට දැන් අද මම ඔයගලන්ට පෙන්නන්න යනවා පොඩි දෙයක් වචනේ දේ වචනේ තියෙන දෙයක් මේක මම ඔයගලන්ට උගන්වන්න මම මෙනෙහි කරද්දී තමයි මමත් මේක දැනගත්තේ මෙතනින් කියන්නේ මෙන්න මේ දේ කියලා. ඒ කවදාක දැන් අවුරුදු 50යි මට. ඉපදුණු දවසේ ඉඳන් ක්‍රිස්තියානි. පවුලක් ක්‍රිස්තියානි. අම්මා ගුරුවරයෙක්. එතකොට එයා සාමාන්‍ය ටිකක් කියලා දෙන්න විදිහට තමයි එයා බයිබලේ කරන්නේ. එහෙම පවුලකින් ඇවිල්ලා මම අලුත් දෙයක් දැනගත්ත මේ වචනය මේක කියවලා මෙනෙහි කරා. ඒ කියන්නේ වචනේ දැන් අපි හැමදාම උදේට කියවනවා. ඒ කියවද්දී මොනවා හරි අලුත් දෙයක් හැම සතියෙම වගේ එළියට එනවා. මේ මොකද්ද මේකට ඇයි බයිබලයේට ජීවමාන වචනය කියලා කියන්නේ හේතුවක් තියෙනවා. මේ ජීවමාන වචනය ජීවමාන වෙන්නේ අපි මේ වචනයෙන් කියන්නේ මොකක්ද ස්වාමිනේ කියලා සුද්ධාත්මයන්ට අපිට පහදලා දෙන්නේ කියලා අපි වෘත වුණා. අපි විවෘත වෙන්න ඕනේ අපේ මනස අපි මේ වචනේ කියවන්නේ. එතකොට මේ වචනේ තියෙන ලියලා තියෙන දේ නෙමෙයි ඊට වඩා වචනේ රසයක් අපිට එන්න ගන්නවා. නැත්තම් නිකන් බයිබලයේ කියවගෙන යනවා ඉදිමටයි. රැට කියවනවා නැත්නම් බුදි. වාගයක් කියවනවා ඉදාගන්න තමයි හිතෙන්නේ. එතකොට මේ දැන් විශ්වාසයේ ආවේ නැත්තම් දැන් විශ්වාසය නැතුව මොකක්වත්ම කරන්න බෑ කියලා දන්නවනේ. විශ්වාසය නැතුව දෙවියන් වහන්සේව මොනවද? මොකද්ද තියෙන්නේ බයිබලයේ? සතුටු කරන්න බෑ. විශ්වාසය නැතුව දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ. මාර වැඩ. ඉතින් විශ්වාසය එන්නේ කොහොමද? වචනේ.
හැබැයි අපි කියවනවා විශ්වාසය එන්නේ නැහැ. ඔන්න මම කියන්න ඒකට ප්‍රධානම බාධාව තමයි අපි මේ වචනය ගන්න හදන්නේ අපේ මේ මනසටයි අපි ගන්න හදන්නේ. නමුත් වචනය ගන්න ඕනේ කොහොමද? මේ දෙවියන් වහන්සේගේ වචනය ගන්න ඕනේ කොහොමද? තාක්ෂිලා. ආත්මික මනුස්සයටයි මේක ගන්න ඕනේ. ස්වර්ගීය දේ අදාළ වෙන්නේ ස්වර්ගයෙන් ආපු කෙනාට මිසක් පොළවෙන් ආපු කෙනාට නෙමෙයි. අපි අද මේ වචනේ ලියලා මට ඒක තමයි ගන්නන්න ඕනේ. මේ ස්වර්ගයෙන් ආපු කෙනා කවුද? දැන් උප්පත්ති කතාවේ පළවෙනියට තියෙන උප්පත්ති කතාව කියවන්නේ ගෙදර ගිහිල්ලා ඒකේ ආදම්ම මවලා දෙවියන් වහන්සේ යාට බාර දෙන මුළු ලෝකෙම සියලුම මැවිල්ල එයාට යටත් කරනවා. ආදම් කියලා කියන්නේ නිකම් මේ අපි වගේ මිනිස්සෙක් නෙමෙයි. එයාව මැව්වේ දෙවියන් වහන්සේ පුදුම විදිහකට මැව්වේ. නමුත් යක්ෂයා ලස්සනට එයාව ඇත්තටම රවටීමක් කරනවා. එයාව රවට්ටලා මොකද්ද ගත්තේ? මේ දෙවියන් වහන්සේ ආදම්ට දුන්න ඒ ටැග් මුහුණක් කරනවා. ඒ ආධිපත්‍යය මම ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩොමිනියන් කියලා. ඩොමිනියන් over the creation. ඒ කියන්නේ මැවූ සෑම දේ ආධිපත්‍යයක් දුන්න ආදම්ට ඒක හොරකම් කරා හොරා. කවුද ආවේ? හොරා එන්නේ විනාශ කරන්න. ඒ යක්ෂයා රසෙන් ගිහලා හොරකම් කරේ ඒක. මොනවා කියලාද රැවට්ටුවේ? ආදම්ට ඒකමයි කියලා රැවට්ටුවේ. ඒකනේ ඒකව රවට්ට ගත්තේ ඒගොල්ලන්ව රවට්ටගත්තේ ඒ දෙයමයි. ඒක තමයි මේක හරිම කතාව. මේක කාපුවම උඹලගේ ඇස්සරෙනවා දෙවියන් වහන්සේ වගේ වෙනවා. උඹලා දැනගන්නේ නැහැ. නමුත් ඇත්තටම මොකටද දැනගන්නේ තියෙන්නේ? ඒ දේ ඔක්කොම දීලා ඉවරයි. දුන්න දේ දන්නේ නැහැ. අතල තියෙන දේ කලට දාගෙන හම්බුන්නේ නැහැ වගේ වැඩක් තමයි මේ උනේ. බාර දීපු දේ Tamanට බාර දුන්නා මේක. නමුත් යක්ෂයා රවට්ටුවා ලස්සනට කියලා මේ නම ඇස්සරෙනවා. ඇස්සරෙන්න දෙයක් නෑ. එයාගේ ඇරිලා තිබ්බේ නම් මෙයා ඒක රවට්ටුවා. එහෙම වෙනවා කියලා ඒකට දෙවියන්වහන්සේ දන්නේ නැද්ද මේක වෙනවා? දෙවියන්වහන්සේ දන්නවා. දෙවියන්වහන්සේ යක්ෂයා එතනට යනවා ගිහිල්ලා ඉදී කරනවා. නමුත් දෙවියන්වහන්සේ මැව්වේ රොබෝලම නෙමෙයි. දෙවියන්වහන්සේ නිදහස. දෙවියන්වහන්සේ දැනගෙන නිදහස දුන්නේ. නමුත් ඒකම දෙවියන්වහන්සේ දන්නවා මෙයා මේ දේ කරා. නමුත් මම එයාට ඊට වඩා මාස්ටර් ප්ලෑන් එකක් දෙනවා. ඒක තමයි ජේසුවා. ජේසු ඇවිල්ලා මාස්ටර් ප්ලෑන් එකේ අන්තිම ඉවර කරා. ජේසු ඉවර කරලා ඉවරයි. 2000කට කලින් 2000 අවුරුදු 2000කට වැඩිනේ 2000කට කලින් ජේසු අරන් දුන්නා. ජේසු හැබැයි අරන් දුන්නේ අපිට ආත්මිකව. ඒ කියන්නේ ජේසු ආත්මිකව ගලවගත්ත ආත්මිකව මේ යක්ෂයාගේ යතුර ජේසු ගත්තා. නමුත් මේ ලෝකේ දැන් මේ තියෙන ලෝකේ අපිට පේන මේ භෞතික ලෝකේ සම්පූර්ණයෙන්ම නැති කරලා ඒක තියෙන අපේ මොකද රෙවලේෂන් දෙවෙනි පැමිණීම book of revelation කියලා කියන්නේ මොකක්ද? එදිදරව පොතේ අන්තිමට තියෙනවා නව අහසක් නව පොළවක් හදද්දී මේ භෞතිකව තියෙන එක විනාශ කරලා අලුතෙන් දෙවියන් වහන්සේ හදනවා. එතකොට මම අද මේ කතාවේ ඉන්නේ යනවා එතනට අපි එතකොට ආයේ මේ පොළොවේදී අපි උන්වහන්සේත් එක්ක ජේසුත් එක්ක ලෝකේ පාලනය කරන මිලේනියම් එක කියන්නේ අවුරුදු 1000ක් පාලනය කරන තැනට එනවා. ඇයි අපිට ඒ අධිපතිකම දීලා දුන්න එක තමයි නැති කරගත්තේ. ඉතින් ඒක තමයි මම එන්නේ යනවා. දැන් මම එන්න. දැන් අපිට මේ විශ්වාසය කියන එක දැන් මට හදා ගන්න ඕනේ අපිට විශ්වාසය හදා ගන්න ඕනේ. දැන් ඊට පස්සේ මේ වචනේදී යොහාන් 10:35ට යන්න පුළුවන්. දැන් මේ වචනේ එනවා. එද්දි මොකද්ද වෙන්නේ කියන එක තමයි මම මේ ඔයගලන්ට කියන්නේ. දැන් ඔයගලන් එහෙම ප්‍රශ්න අහලා මේකත් එළියට ආවා. ඒකත් හොඳයි ආපු එක. මනික ආපු ප්‍රශ්නෙත් හොඳයි. ඔබ දැන් මේ ජේසු කියන්නේ මේ කතාව කියන්නේ කවුද? ජේසු කියන්නේ හයියෙන් කවුරුද කියන්නේ? ඔබ දෙවිවරු යයි
මම කීවෙමි ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නේද එහෙත් ඔබ අන් මිනිසුන් මෙන් මරණයට බිලිවන්නේය රජ දරුවන් මෙන් 35 එනම් කියවෙන්නේ දහය 35ට යන යොහාන් 10 ඒක කියවලා 10:35ට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනය දරුවන්ට දෙවිවරුන්ගේ මහන්සේ කීම් වී ඔබ ව්‍යවස්ථාවේ ලිබේ තියෙන දැන් 34 නම් කියන්නේ ජේසුස් සිංහල බයිබලයේ 34 නම් කියන්නේ ජේසුස් වහන්සේ ඔන්න අතර වෙන්නේ. ජේසු කියනවා මේ කාටද මේ දෙවියන් වහන්සේව දන්න සෙනඟට මේ යුදෙව්වන් එක්ක විච්ච කතාවකට කියන්නේ නුඹලා දෙවිවරුයයි මම කියන්නේ නුඹලගේම ලියවිල්ල ලියලා තියෙන්නේ. මේක කොහෙද ලියලා තියෙන්නේ? ජේසු මේ ගත්තේ දැන් තෝරා එක කියලා කියන පරණ ගිවිසුම තමයි ජේසු එතකොට තිබුණේ. නව ගිවිසුම තිබුණේ නැහැ. නව ගිවිසුම එන්නේ ජේසුගේ පස්සේ. ජේසු ඉන්නකොට තිබේ පරණ ගිවිසුම. එතකොට ජේසු මේ වචනේ කොහෙන්ද ගත්තේ? යක්ෂයව පරද්දන්න ජේසු ගත්තේ පරණ ගිවිසුමෙන් තමයි යක්ෂයාට කරක්කන්න කතා කරේ. මෙතනදී ගන්නේ ජේසු ඇත්තටම ගීතාවලිය 82කින් ගන්න. මේ වචනේ ගත්තේ 82කින්. ගීතාවලිය 82 82 6 කියවන්න කවුරු හරි. 6 ආමෙන්. මේ මොකක්ද මේ කියන්නේ? රාජකීය පූජක තත්ත්වය ගැන තමයි මේ කියන්නේ. ඔබ දෙවිවරුයයි කියලා. හැබැයි දැන් මේක සිංහල භාෂාවේ අපි නැහැ. මේ අපි සිංහල භාෂාව නැහැ නේද? කැපිටල් සිම්පල් කියලා එකක් නැහැ. දැන් මේක ඉංග්‍රීසි භාෂාවේ කිං ජේම්ස් බයිබල් එකේ ගත්තම දැන් දෙවියන් ජේසුට ආමන්ත්‍රණය කරනකොට දෙවියන් වහන්සේට ලෝඩ් කියලා ආමන්ත්‍රණය කරනකොට ගෝඩ් කියලා කියන්නේ බයිබලයේ තියෙන ඉංග්‍රීසි බයිබලයේ කැපිටල් G කියන. මේ ගෝඩ්ස් කියලා මේ දෙවිවරු කියන එක ගෝඩ්ස් කියන්නේ සිම්පල් G. ඒ කියන්නේ මොකද අපි මිනිස්යන් දෙවියන් වහන්සේගේ සමානත්ව ඒ තැනට එනවා කියන්නේ නමුත් ඒ ස්වභාවය මොකද දෙවියන් වහන්සේ නැවුවේ ස්වභාවය අපි වැටුනේ එක වෙනම කතාවක්. නමුත් මැව්වේ ඒ ස්වභාවයට. ආදම්ව මැව්වේ ජේසු හිටියම අවද්දි සජේසු සදාකාලයෙන් හිටපු කෙනෙක්. අපි අපේ විදිහට මව් කියලා අපේ ස්වභාවයට මිනිස්යාම මේක තමයි යක්ෂයාට ඇති වුණු ඊර්ෂ්‍යාව. එයා නැත්නම් එයාට හැමදේම තිබ්බේ. බයිබලයේ තියෙන එයාට මොනතරම් බලයක් දීලා තිබ්බද? එයා නිකන් මේ දූතෙක් නෙමෙයි. එයාව මවලා තිබ්බේ අති ලස්සනට. ඒ ඔක්කොම තියෙද්දි මිනිස්යාව මවත් දෙවියන් වහන්සේ ලැබුවෙච්ච ඒ ස්පිරිත් වහන්සේ ජේසුත් එක්ක එක්කවල දෙවියන් වහන්සේ මවද්දි අපේ ස්වරූපයට මවනවා කියනකොට මිනිස්යාව ලැබුවේ ඒ විදිහට විශාල බලයක් එක්කයි ලැබුවේ. ඒ ස්වරූපේ ඒ ස්වභාවය නමුත් මිනිස්යාට නැති කරගත්තා. නමුත් ජේසු අපිට ඒක ආයේ අරන් දුන්නා. නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අන්න මිනිස්යා දකින්නේ නැහැ මේ දීපු ස්වභාවය මොකක්ද කියලා. මේක තමයි මේ කියන්නේ ඔබ දෙවිවරුයයි මම කීවෙමි. ඔබ සියල්ලෝ අති උත්තමයන්ගේ දරුවෝ වන්නේය. දෙවියන් වහන්සේගේ දරුකමට අපිව ගෙද්දී අපි පත් වෙනවා මේ දෙවියන් වහන්සේ
අපේ ආත්මිකව අපි පත් වෙන දෙවියන් වහන්සේගේ ස්වરૂපය. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගමේ චන්දිය ගාව යන සරමෙන් යන නොචන්දි චන්දිය වගේ යනවා. උන්ගේ හැබැයි පොළු ගාලා ගත්තොත් දුවනවා. නමුත් චන්දියත් එක්ක වටේ යන සෙට් එක යන්නේ චන්දි වගේ යන්නේ. ඉතින් ඒ මොකක්ද? ඒගොල්ලන් අනුකරණය කරනවා අර ලොක්කා. ක්‍රිස්තියානි අපි ජේසු අනුගමනය කරනවා කියන්නේ සත්‍ය කීයද කරන්නේ? ජේසු අනුගමනය කරන්න කියලා හැබැයි ජේසු අපිට කියන්නේ එළියෙන් නෙමෙයි අනුගමනය කරන්නේ. ආත්මික ජේසු අනුගමනය කරනවා. ඒකයි දැන් මෙතනට ඊළඟට එනවා මොකක්ද මේ ස්වභාවය? දෙවියන් වහන්සේ. ඒකට යන්න ඒ ස්වභාවය ඉගෙන ගන්න නම් ආත්මික ඵල තමයි ස්වභාවය. ඒ කියන්නේ අසීමිත කරුණාව, අසීමිතව ආදරය කරන, අසීමිතව ප්‍රේම කරන, අසීමිත ඉවසීම. මෙන්න මේ ගුණාංග වලට යෑම තමයි දෙවියන් වහන්සේ වගේ, ජේසු වගේ වෙනවා කියන්නේ. ඒ තැනට එන්න මේ වචනය අපි මොනවාද? නිකන් කියවලා මිනිස්සුන්ගේ මේකට දැම්මම වැඩක් නැහැ. මේක යනවා පොළවට. මේක පොළවට අයිති දෙයක්. දැන් අපි කවුද? අපේ ආත්මික මිනිස්යාව ජේසු ආයේ නැගිටවද්දි මේ ආත්මික මිනිස්යා කොහෙන්ද ආවේ? දැන් මේක ටිකක් බරපතල කරන්නේ නැතුව මම බොහොම සිම්ප්ලි කියලා දෙන්නේ. මේ ආත්මික මිනිස්යා කොහෙන්ද ආවේ? ස්වර්ගයෙන්. ආත්මික මිනිස්යාගේ තියෙන ස්වර්ගීක ගුණාංග තියෙන්නේ. මේ මිනිස්යාව තමයි අපි ජේසු අදහා ගන්නකොට ගැලවීම ලබද්දී මේ මැරුණු මිනිසයා, ඒ කියන්නේ ආදාම්ගෙන් පස්සේ මේ මැරිච්ච ස්වභාවය අපි නැගිටවන්නේ කොහොමද? ජේසුව අල්ලගන්නවා. ඒක තමයි අපි දැන් පළවෙනි ගත්ත පියවර. නමුත් මේ නැගිටුණු මිනිසයා මේ ආත්මික ශරීරය පෝෂණය කරන්නේ කොහොමද? වචන. ආත්මික ශරීරය පෝෂණය කරන්නේ ආත්මික මේක ඇවිල්ලා ආත්මිකව තියෙන ශරීරය. ඒක පෝෂණය කරන්නේ වචනේ. නමුත් අපි වැඩියෙන් පෝෂණය කරන්නේ කනවා බොනවා. හොඳ පෝෂණයක් දෙනවා මේකට. නැති වෙලා යන එකට තමයි වැඩිම පෝෂණය වෙන්නේ. වචනේ නෙවෙයි. ඒක තමයි ජේසු යක්ෂයාට කිව්වේ මිනිස්සයා ජීවත් වන්නේ මේ ගල්පාන් කරලා මේකේ නෙවෙයි කියන එක. ඒ වචනේ ගත්තේ ජේසු. මොකද මිනිස්සයා ජීවත් කරවන්නේ නැහැ. ජේසු කියන ජීවිතය මොකද්ද? සදාතනික ජීවිතය. ඒක ජීවත් වෙන්නේ මේ වචනේ. මේ වැටෙන වචනය දැන් ඊටාම බලගත් වචනයක් අපිට එන්නේ. එතකොට අරක තියෙන එළිදරව්වේ 17 14. ඔබ ලියා ගන්න ගෙදර ගිහිල්ලා කියවන්න 17 14. මෙහෙම දෙයක් තියෙනවා. මොහු බැටළු පෝතකයන්ට විරුද්ධව යුද්ධ කරන්න. එහෙත් බැටළු පෝතකයන්ෝ ඔවුන් පරාජය කරනසේක. මන්ද උන්වහන්සේ ස්වාමීවරුන්ගේ ස්වාමීන් වහන්සේය. 17 ඔයගලන්ට ඕනේ නම් උත්පත්ති පොතේ මම ඒක ලියාගෙන තියෙන උත්පත්ති පොතේ 1:26 තමයි අර කතාව කියන්නේ. ඊපස්සේ දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයට, ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි මේක කරේ. ඊට වඩා මේක බහුවචනෙන් තියෙන්නේ. මේක තේරුම් ගන්න. මොහු බැටළු පෝතකයන්ට විරුද්ධව යුද්ධ කරන්නාට. එහෙත් බැටළු පෝතකයන්ෝ ඔවුන් පරාජය කරනසේක. මන්ද උන්වහන්සේ ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේය. ස්වාමීවරුන්ගේ ස්වාමීන්. ස්වාමීවරුන්ගේ ස්වාමීන්. මේ කවුද මේ වෙනකොට කවුද මේ ස්වාමීවරු? කවුද මේ ස්වාමීවරු? මේ වෙනකොට මේ එළිදරව් කියන්නේ මේ අන්තිම කාලේ සභාව. මේ සභාව ගේනවා ඒ ආධිපත්‍ය අර මුල් තැනට ගේනවා. ඒ කට්ටියගේ ලොක්කා වෙන්නේ ජේසු. ඒ ජේසුත් එක්ක තමයි
අපි මේ ඊට පස්සේ ගමන් කරන්නේ. නිකන් නෙමෙයි. එතකොට අර කොහොමද මොනිකා අනේ මම මොනවද කියන්නේ මම සක්කාරෙන් අපේ කාලය එතකොට මේ මට තියෙන්නේ දැන් ඊට පස්සේ කවුරු ඇහුවොත් මොනිකා කොහොමද මොනිකා කියලා ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් මම ශක්තිමත්ව ගමන් කරනවා. ආමෙන්. ඒක තමයි ඇහෙන්නේ. එතකොට කාන්ත වෙනස් වෙලා. ආමෙන්. හොඳයි. කාටවත් කියන්න එපා ගන්න. හරිද? ඕන්නම් සිස්ටර් වර්ගල කියන්න. එතකොට මොකද්ද මම ඊළඟට කියපු අද ප්‍රධානම දේ? ස්වර්ගයෙන් පැමිණෙන දේ ස්වර්ගයට යනවා පොළවෙන් ආපු දේ පොළොවට යන්නයි යන්නේ. එතකොට මේ ස්වර්ගයෙන් පැමිණෙන දේ ආපුවම අපි ටික ටික මේ ස්වභාවයට යනවා. ඒක තමයි සමහර අය දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙච්ච මිනිස්සු ඉන්නවා. දැන් අපි අතරේ ඉන්නවා මිනිස්සු දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙච්ච. වචනය අර විදිහට අයිති කරගත්තා. මේක තමයි. ඉතින් අපි මේ මම එකයි කියන්නේ අපි මේ උරගාලා බලන්නේ ඒක මම හිතන්නේ දශමයක්. දශමයක්වත් නැතුවදී අපි උරගන්නේ මේ දෙවියන් වහන්සේ දෙන බලය. ඒක හා සමාන බලයක් තමයි දෙවියන් වහන්සේ අපිට දෙන්නේ යන්නේ. මොකද මේ විදිහට අපි වෙනස් වෙන්න එපිස දෙකේ එකට යනවා. එපිස දෙකේ එකේ ජේසුස් වහන්සේ එපිස දෙකේ වැරදි ක්‍රියා හා පාප හේතු වෙන ඔබ දෙකේ එක දෙකේ එකේ ඉන්න කියෝ වැරදි ක්‍රියා හා පාප හේතු කොටගෙන ඔබ මැරී සිටි කාලයක් විය. ඔන්න. හරි. කියෝගේ. එකල ඔබ අනුගමනය කළේ මේ යුගයේ පවිතු මගය. තවද අකීකරු අය තුල ක්‍රියා කරන බලවේගය වන ආකාශ බලධාරීන්ගේ ආධිපත්‍ය. පොඩ්ඩක් ඉන්න. එපිස දෙක එක. නෑ ට්‍රාන්ස්ලේෂන් දෙකක් තියෙනවා. එපිස දෙක එක. ඔව් දෙකේ එක. දෙක. හරි මෙයක් පාස් කරනවා කියන්නේ අපි මේ කියවනේ. හරි ඔයා කියවන මොනිකා කියවන ඉක්ස් චන්දි තමයි සේත් එකම දේ කියන්නේ. මේ නන්දිනේ ෆයිබර් එක. මොනිකා කන්ටිනියු කරන්න. බලධාරීන්ගේ අධිපතියන්ද ඔබ යටත්ව සිටියෝහ. එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිතිව මානසික තෘෂ්ණාවලට වහල ජීවත් වෙමින් සිතෙන් කයෙන් ආශාවන් පිනවමින් සෙසු අයමෙන් ඔබේ ගතිකතුන් අනුව දේව උදහසට දක්වී සිටියේ. එහෙත් දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ අධික ප්‍රේමයකින් අපට ප්‍රේම කළ බැවින් අපේ වැරදි ක්‍රියා හේතු කරගෙන අපි මැරී සිටියේදී පවා ක්‍රිස්තුන් වහන්සේ සමග අප ජීවත් කර වදාළසේක. ඔබ ගැලවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන්. නෑ එච්චර. චන්දි දැන් දෙක ආයි කියන්නේ. ඕම් අපි සභාව යන්න පුළුවන් ද කොලේකුයි පැනකුයි ගන්න. ඒකට ලියා ගන්න පුළුවන් ඒ වචන ටික. ඒ නැත්තම් මේක අනිවාර්යයෙන් ප්‍රකාශන දේව කරනවා. නුඹලාගේ වර්ග සහ ආප කරන කොටගෙන නැදී සිස්තල මහන්සේ නුඹලා ජීවත් කරසේක. ඔය කාලේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරයේ ලෙස අකීකර කමේ ඥාන තුල දැන් ව්‍යාකරණා වූ ආත්මය වන ආකාශයේ බලේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒ වායේහි හැසිරුණාම ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මානසික තෘෂ්ණාවල හැසිරීම මානසිකට සිතට කැමති දේ කරමින් ස්වභාවයෙන් අනිත් පරිමෙන් උදහසේ දරුවෝව සිටිනුව. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් කොසත්ව සිටිනසේ. ආමේන්.
ඊට පස්සේ එන්න ඕනේ යොහාන් 3:6ට. මම අර ඔයගලන්ට කියපු දේ එතන ලියලා තියෙනවා. ආත්මික දේ යොහාන් 3:6. John 3:6. John 3:6. ගැලවීම වශයෙන් කියන කාලේ උපදින දේ මාංශයට ආත්මයෙන් උපදින දේ ආත්මයට. හරි. එතකොට දැන් අපි කතා කරා මම ආයෙ එනවා. ඔව්. මම ආයෙ එනවා විශ්වාසයට. දැන් විශ්වාසය කොහොමද වැඩි වෙන්නේ? මේ ඉහළින් එන දේ ආත්මික මනුෂ්‍යයා ලබන්න ඒ පළවෙනි වට මවපු ආකාරයට මේ ආත්මික මනුෂ්‍යයා ශක්තිමත් වෙනවා. ඒ බලයෙන් ක්‍රියා කරනකොට ඒ මනුෂ්‍යයා ශක්තිමත් වෙලා මොකද වෙන්නේ? අපේ මේ මනස, මේ අපේ මානසික ස්වરૂපය, අපේ වැටිච්ච ස්වභාවය, අපේ දුර්වල ස්වභාවය ජය ගන්නවා මේ ආත්මික මනුස්සයා ඊට උඩින් යනවා. එයා ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙච්ච මනුස්සයාට පුළුවන් මේ රෝගයට මම අන කරනවා දැන් පහ වෙන්න. මේ කන්දක මම අන කරනවා ගිහිල්ලා ඉදිරියලා වැටෙන්න ඒක වෙන්නේ යනවා. ඒ මොකද මේ ආත්මික මනුස්සයාට පුළුවන් සාමාන්‍ය මනුස්සයාට කරන්න බැරි දේ කරන්න. මම දන්න අපිත් එක්ක ළඟින් ආශ්‍රය කරන මේ මොනවාද VFC සභාවේ මේක පිහිටෝපේ කියලාගේ එක දුවෙක් ඉන්නවා නේපාලේ තමයි යාගේ ජීවිතේම දැන් නේපාලේ ඉන්නේ. නේපාලේ වැඩිම ක්‍රිස්තියානි විදියට සභාව පිහිටපු එක්කෙනා දැනුත් ඉන්නවා. ඒ අවුරුදු 40ක් සේවය. 40 ගානක් දැන් මම කියන්නේ 50ක් විතර සේවය වයසයි. ඉතින් එයා මට මතකයි අපිත් එක්ක ඒක අත්දැකීමක් බෙදා ගන්නවා. එයාට එහෙ සේවය කරනකොට ඒ රටේ පුදුම විදිහට හරිම කෙනෙහිලිකම් කරන හින්දා එක තැනකදී මෙයාට පුදුම විදිහට ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මෙයාට දැන් බලන්න මේ බලය කොහොමද කියලා. ඊට පස්සේ එයා කියනවා එයා ඊට පස්සේ හරිම එයා හිතුවා කියලා. දෙවනාංශගේ බලය මෙච්චර මට මෙහිම දීලා තියෙන මම හරි පරිස්සම් වෙන්න ඕනේ මම කියන දේ කියලා. මෙයාව ටැක්සි එකකින් එළියට ඇදලා දාලා තියෙනවා ඔබ නේද මේ පල්ලිය කරන්නේ පාස්ටර් කියලා. එයාව එළියට ඇදලා දාපුවම මෙයා මහපාරේ කත්මණ්ඩුවල මහපාරේ එළියේදී එතන මේ දෙවනාංශගේ නාමයෙන් මම අර කරනවා මේ ටැක්සි ටයර් 4 පුපුරන්න කියලා. 4ම පුපුරලා. 4ම පුපුරවම අර මිනිස්සයා එළියට බැලලා ඒ මිනිස්සයා කියනවා මෙයා එතකොට මෙයාට දැනලා තියෙනවා දෙවනාස මොන තරම් මේක බලයක් මේ දීලා තියෙන්නේ මම පරිස්සම් වෙන්න ඕනේ මම මේ බලය පාවිච්චි කරන්නේ ආදරෙන් කියලා. මොකද එයා කියන ඇත්තටම එයා මේ බලය පාවිච්චි කරේ ආදරෙන්. ඊපස්සේ පොඩි ආයි මාකට් එකේ ඉන්නකොට මට මේ මට ටැක්සි ඩ්‍රයිවර් ඇවිල්ලා that lady very scared ඒ වගේ අනිත් මිනිස්සුන්ට කිව්වා කියලා තියෙනවා. මෙයාව බලෙන් නැත්තද ගිහිල්ලා කාන්ත මැද තැනට අත එහෙම හත්කලා. ඉතින් ඒතකොට යා කියපු දේ ඒ තරම් බලය මොකද එයා ඇත්තටම කරන්නේ නේපාලේ ඉන්දියාවේ අර ළමා අපචාරවලට වෙන අයව බේරගත්ත එක්කෙනෙක්. පොඩි ගන්න මේ විශාල ගන්න. අපේ ගෙදර ආපු වෙලාවල තමයි ඔය මේ අපිත් එක්ක ඊට පස්සේ කිව්වේ දෙවන්නස්ගේ බලය පාවිච්චි කරන විදිය. ඉතින් ඒක පොඩි බලයක් නෙමෙයි. ඉතින් මේ හැදින්න මොකද? ආත්මික මිනිස්යාව ශක්තිමත් කරගෙන තියෙන පුදුම විදියට ඊට පස්සේ ආත්මික මිනිස්යා තුලින් තමයි ක්‍රියා කරන්න හැදුවේ. ඒ කෙනාට පුළුවන් ආත්මික මිනිස්යාගේ ඒ වචනෙන් පුළුවන් මේ අධිපතිකම ගන්න. නැතුව මේ අපේ තියෙන මේ ශරීර කූඩුවට නෙමෙයි පුළුවන් වෙන්නේ මේ දේවල් ජය ගන්න, මේ දේවල් කරන්න. අපි තුල ඉන්න ආත්මික මනුෂ්‍යයා, නැගිටින ආත්මික මනුෂ්‍යයා. ආමෙන්. ඉතින් දැන් අද අපි මොනවද කියන්න ඕන? තව ලස්සන වචනයක් තියෙනවා මේකත් කිව්වනම් තමයි හොඳ. කියමු විනාඩියක් ගන්න. 2 පේදුරු 1. 2 පේදුරු 1. මං කියන්නම් ඔයගොල්ලෝ හිමිට කරලා ගන්න. 2 පේදුරු 1. උන්වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා
භක්තිවන්ත කමට අදාළ වන සියලු දේ අපට දී ඇත. දෙක පේදුරු 1:3 ඉඳන් 8 වෙනකම්. දෙක පේදුරු 1:3 ඉඳන් 8ට. මේකේ සාරාංශය මම ඔයගලන්ට කියන ඔයගලන් ඉන්නේ කියලා. දෙක පේදුරු 3 ඉඳන් 8ට. 2 Peter 3-8. 3 ඉඳලා 8 දක්වා. නෑ. දෙක පේදුරු 1:3 ඉඳන් 8ට. හරිද? මේක සාරාංශය මම ඔයගලන්ට කියන්න. ආයි. right? හරි. මම මේ ඔයගොල්ලෝ හිතන්න දෙන්න මේ සාරාංශයට මේක තමයි අල්ලගන්න ඕනේ. අද අපි දේශනාවේ අල්ලගන්න ඕනේ මොකක්ද? මෙන්න මේක. උන්වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් හරි ඔක්කොම මේකට අහුම් ගන්න දෙන්න. දෙවියන් වහන්සේ දිව්‍ය බලයෙන් මේ පෙදුරුම අපිට කියන දේ. දිව්‍ය බලයෙන් ජීවිතයට අපේ ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන මොකද්ද ජීවිතයට ආය කියන්නේ ජීවිතයට ඒ කියන්නේ මොකද්ද මේ ලෝකේ මේ යන අපේ අමාරුකම් ඒ හැමදේම තියෙන මේ ජීවිතයට හා භක්තිවන්ත කමට අදාළ වන සියලු දේ අපට දී ඇත මොනවද මේ අමාරුකම් ණය බල ප්‍රශ්න මේ දේවල් දැන් අපි ගොඩක් වෙලාවට ඊළඟට මම ඔයගලන්ට මේ වචනේ තමයි ගෙනියන්න ඕනේ ගෙදර. හිතන්න අපි ජේසු අදහගත්තා අපිට ගැලවීම හම්බුණා. නමුත් අපි සමහර වෙලාවට පරාජිත අන්තිම දුක්පත් මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. අපි පරාජිත විදිහට ජීවත් වෙනවා හැබැයි හෙවන් එකට යනවා බව. මරුණම එතනට යන්න මොකද්ද මේ එතන තියෙනවා? භක්තිවන්තකමට අදාළ. භක්තිවන්තකම නැතුව අපේ ස්වර්ගයට යන්න බැහැ. ඒ කාලයකටත් තියෙනවා මේකටත් මේ ලෝකේ අපිට ගමන් කරද්දී ජයග්‍රාහීව ගමන් කරන්න සියලු දේ දී ඇත. අන්න එතකොට අපිට පුළුවන් ආත්මික මනුෂ්‍යයව ශක්තිමත් කරගන්න වචනේ ශක්තිමත් කරලා මේක අපේ ජීවිතයට ආයති කරගන්න. ආමේන්. ඔන්න තියෙනවා අද වචනේ අල්ලගන්න ඕනේ දේ. ඒ කියන්නේ අපි හිතන්න ඕනේ නැහැ අනේ මරණම් ස්වර්ගයට යනවා. ඒ හින්දා ඔක්කොමලා මැරෙන එක දැන් හොඳයි කියලා නෙමෙයි හිතන්න ඕනේ නැහැ. අපිට මේ ජීවිතයටත් අදාළ අපිට දී ඇත්තේ එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනන් වහන්සේ දැන ගැනීමට කරුණ කොටගෙනය. මෙලෙස උන්වහන්සේ ඉතා අගන උතුම් පොරොන්දු අපට දානය කර ඇත. පොරොන්දු දෙන්නේ කොහෙද? බයිබලයේ. ගීතාවලේ 103 තියෙන පොරොන්දුවක් හැම රෝගිකින්ම අපිව සුව කරනවා කියලා. පොරොන්දුව කොහොමද? අයිති කරගන්නවා. කවුද අයිති කරගන්නේ? ආත්මික මිනිසයා. පොරොන්දුව කොහොමද අපි අත්දකින්නේ? මම ඒකත් කියලා දුන්නා. කොහොමද අයිති කරගන්නේ? අත්දකින්නේ කොහොමද? මේ පොරොන්දුව හයියෙන් කියනවා. අපි කියන්නේ බයිබලයේ තියෙන වචනය අපි ප්‍රකාශ කරනවා අපිට ආයේ ඇහෙන්න. හිමීට මුමුණන්න එපා. ඒක කට්ටටි කරනවා. ඒක මොනවා කියනද කියලා කවුරුත් දන්නේ නැහැ. බොරු කට්ටර ඕමෝගගේ අර අපි කියන නාට්‍ය වල දකින්නේ එහෙම නෙමෙයි. දේව වචනේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන දේ අපිට කනට ඇහෙනවා අපේ ආත්මික මනුෂ්‍යයා තුනේ ඒ එන වචනය ආයෙ උරා ගන්න. ඒ උරාගත්තම ඒ ශක්තිය තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන මේ ජයග්‍රහී ජීවිතය නිකන් බෑ. මේ සිස්ටම් එක අල්ලගත්ත නැති අයට උදේින් රැය වෙනකන් අර ඒ ඉංග්‍රීසි භාෂාවෙන් මම සිංහලට හරියොත් මෙහෙම කියන හරකා ගෙදරට එනකන් කියනවත් වැඩක් නෑ කියලා. අන්තිම කවුකම් ස්ටෝම් කියලා කියනවා මේවල ඒ කියන්නේ කොච්චර කියුවත් වැඩක් නෑ. සමානලාට එහෙම තමයි අපේ නොදන්න අය ආච්චා කරන්න පුළුවන්. ඒ මොකද
වචනේ දෙවියන් වහන්සේගේ මේ මොනවාද ආත්මික දේ ක්‍රියා කරන විදිය දන්නේ නැතිකොට මේක තමයි ප්‍රශ්නේ. මොකද අපි දන්නේ නැහැ ආත්මික දේ කොහොමද හැසිරෙන්නේ කොහොමද ක්‍රියා කරන්නේ. ඒක නොදැක්ක මනුස්සයා ඔහේ ගිරව වගේ ක්‍රියා කරනවා. නමුත් වචනේ හරියට මේ විදිහට තේරුම් ගත්තොත් අපිට පුළුවන් විශාල දේවල් කරන්න. එහෙම කරන අය ඕන තරම් අපිට සභාවේ හම් වෙනවා අපේ සුද්ධ සභාව. අපි අත්දැකලා තියෙනවා පුදුම දේවල්. මට ඕන දැන් කාමාරේ ඕන තව එකක් දැකීමක් කියන්න. අපේ ගෙදරට ආව බදුල්ල සභාවේ පාස්ටර් EOGK පාස්ටර් 2008 අපේ ගෙදරට ආවා. මෙයා ගැහණු කෙනෙක් වෙයි පාස්ටර්ස්. එයාගේ දුව මෙහි ලෙඩකට මේ ප්‍රතිකාර කරන්න පාස්ටර් පෝල්ටන් කියලා ලංකාවේ සභාවේ ලොක්ක. එතකොට එයා ජීවිත නතර හිටියා. එයා මට කිව්වා වාගේ ගෙදර නතර කරගන්න පුළුවන්. මේගොල්ලන් අපේ බදුල්ලේ පාස්ටර් බණ්ඩාරේ පල්ලියේ බදුල්ලේ බණ්ඩාරේ සභාවේ මම ඒකට ගිහිල්ලා තියෙනවා මෙහෙට ඇවිල්ලා මෙහෙට ආපුවා අපේ ගෙදර නතර කරලා තමයි ඉන්නේ. ගීතිකා ඔය දන්න. මම මේ කියන්නේ ගීතිකා. ඔයාගෙම ගියා ඒ බණ්ඩාරේ. අපිට හොඳටම අපිට හරි ආදරේ. හරි ලස්සනක් සමාජයක් එතකොට මේ ගීතිකා ගැන තමයි මම කියන්නේ. දැන් ගීතිකා මෙහි ඇවිල්ලා දැන් මේ සිංගප්පූරුට ආපුවා අපේ ගෙදරට නතර වෙලා. එයා මේ ලොකු සූට්කේස් එකක් අරගෙන ඉන්න මැලේසියාවේ මෙහාට. එතකොට මෙයා දැන් සිටි හෝල්. හරි. මේක දාගන්න ඉඳන්තු බර වැඩි හින්දා සිටි හෝල් එකේ ඉඳන් ඉන්නකොට මෙයා කියන අනේ ස්වාමීනි මට මේක උස්සගන්න තමයි මට හරි මහන්සියලි ලානා කියලා දුව. රුවිද්දිගේ වයස. ඒ දුවට ගොඩක් අසනීප වෙලා තමයි අපේ ගෙදර නතර වෙලා. අනේ ස්වාමීනි මට උදව් වෙන්න කියලා. එක්කෙනෙක් ආවලු ළඟට බෑග් එක ගත්තාලු මොච්චාවම් බෑග් එක ඇතුලේ දුන්නා ඊළඟට බලන්න මනස නැහැ. නිසපි. ඒ ඇවිල්ලා මොකද්ද? ස්වාධීක අධ්‍යක්ෂ. ඊටිගාවිත් එක්ක බෙදාගත්ත කතාව. එයා ඒ ආපු කාලේ මට වාහනයක්වත් තිබුණේ නැහැ. තාම මේ වෙනකොට ගීතිකාවට දන්නේ නැහැ. ඒ ආපු වෙලාව අපේ ගෙදරින් යනකොට කිව්වා ලවංග මේ ඕගලන් දෙන්න මේ මහන්සිලා මේ කරපු දේ දහස් ගුණයක් මේකේ ආශිර්වාදයක් වෙනවා. එතකොට අපිට වාහනයක් නැහැ මේ දරුවවත් ගෙනියන්න. ඉතින් පස්සේ මට ඇත්තටම හිතුණා මේ ආපු වෙලාවක එයාවත් ගෙදරට ගිහින් මොකද එයා එදා ඒ දෙවියන්වහන්සේගේ මේ වචනය ප්‍රකාශ කරේ අපිට ජේසු තුලින් වචනය ප්‍රකාශ කරලා දෙනවා මම ආශිර්වාද කරනවා ඕගලන්ව පුතු දෙවියන්වහන්සේ පුතු විදියට වෙනස් කරනවා. ඒ කියපු දේ මේ වෙනකොට මෙහාට. ඉතින් මේ දෙවියන්වහන්සේගේ වචනයෙන් නිදහස් වෙනවා.